හායෝල් අනේ අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි ජෙරනියම් පැලයක් කොහොමද රිපෝට් කරන්න කියලා දෙන්න. මේ පෙනෙන ජෙරනියම් පැල ටික නම් මම රිපෝට් කරලා නෑ තාම. නමුත් බලන්න ඒගොල්ලෝ ලස්සනට මල් දීලා තියෙන අපූර්ව. ඉතින් අපි බලමු මේ විදිහට මල් පිරෙන්න ජෙරනියම් පැලයක් කොහොමද සකස් කරගන්නේ කියලා. වින්ටර් කාලේට අහුණාට පස්සේ මගේ මේ ජෙරනියම් ගස් ටික ඔක්කොම නිකන් කර්කශ වෙලා වගේ තමයි තියෙන්නේ. මෙතනදී දැන් මේ පෙන්නපු පොට් එක වින්ටර් කාලේදී වැටිච්ච කොළ වලටම පස් ටික කියන්නේ එකතු වෙලා පස් වලට හොඳට කොම්පෝස්ට් හැදිලා තමයි තියෙන්නේ. ඉතින් අලුතෙන් අපිට මහා ලොකුවට පස් ගොඩක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා. නමුත් දැන් මම මේ පෙන්නන පොට් එක හරිම කර්කශ පස් එකක් තමයි තියෙන්නේ. මොකද මෙයා තියෙන්නේ පයින් ගහකට කිට්ටු වෙන්න. පයින් ගහට ළඟ වෙන්න තමයි තියෙන්නේ. ඉතින් පයින් කොළ වැටිලා මෙයාට පොහොරක් එකතු වෙලා නැහැ. ඉතින් මෙයාගේ මේ පොට් එකේ තියෙන ගස් දිහා බලුවහම ඔයාලට පේනවා ඇති හරිම කර්කශ ගස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ පස් ටික සම්පූර්ණයෙන්ම හොඳට පෙරලගෙන මම මේකට එකතු කරගන්නේ කොම්පෝස්ට් පස් එකක්. ඒ පස් එකට ගොම පොහොර එකතු කරලම තමයි සකස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක මට කෙලින්ම පොට් එකට මේ විදිහට හොඳට පස් ටික පෙරලා ගත්තට පස්සේ ඒ පස් ටික එකතු කරගන්නවා. මෙතනදී කියන්න ඕනේ ජෙරනියම්ස් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් හෙවණ ප්‍රිය කරන ශාකයක්. මම එහෙම කියන්නේ මගේ අත්දැකීමෙන් මේ පෙන්වන ශාකය ඇත්තටම තියෙන්නේ මගේ හොඳටම හිරු එළිය වැටෙන තැනක. ඉතින් ඒ නිසා එයාගේ ගස් දිහා බලහම ඔයාලට පේනවා එයා ගොඩක් කර්කශ වෙලා හරිම දුර්වල මට්ටමක තමයි ඉන්නේ. ඉතින් වින්ටර් කාලේට වුණත් එයාට සීතල වැටෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා එයා ගොඩක් දුර්වල වෙලා තමයි ඉන්නේ. නමුත් අර මුලින් පෙන්නපු පෝච්චිය හැම වෙලාවෙම තියෙන හුඟක් හේවන තැනක ගහක් යටට වෙන්න. ඉතින් එයා ඩැමේජ් වෙන ප්‍රවණතාවය ටිකක් අඩුයි. මෙතනදී කියනෝනේ ජෙරනියම්ස් ඔයගොල්ලෝ හිටවනවා නම් පිට රටක කෙනෙක් නම් ඒ ගහ හොඳට කප්පාදු කරලා සීත කාලෙදී ගේ ඇතුලෙන් තියාගන්න. නමුත් ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඒ විදිහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ මම මේ කියපු විදිහට හොඳ කොම්පෝස්ට් පසක මේක හිටව ගන්න. දැන් මෙතනදී කියන්න ඕනේ දැන් මම මේ ගහේ කරන්නේ වේලිලා ගිය අතු ටික හොඳින් කපලා ඉවත් කරන එක. මොකද මේ අතු හරහා අපේ ගහට ඉන්ෆෙක්ෂන් එකක් ඇතුල් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ විදිහට ගහ හොඳට සුද්ධ කරගෙන තමයි මම මේකට අවශ්‍ය කරන ඉතුරු පොහොර වර්ග භාවිතා කරන්නේ. දැන් ලංකාවේ ජෙරනියම්ස් හිටවන කෙනෙක් නම් ඔයාලට භාවිතා කරන්න පුළුවන් පස් මාධ්‍ය මොකක්ද කියලා මම කියන්නම්. දැන් මම මෙතනදී භාවිතා කරේ ඔයාලා දකින්න ඇති ගොම පොහොර එකතු කරපු කොම්පෝස්ට් පසක්. ඉතින් ඔයාලටත් ඒ විදිහට ගොම පොහොරයි කොම්පෝස්ට් එකතු කරලා පස් මාධ්‍ය සකස් කරගන්න. මම මෙතන වැලි එකතු කරගෙන නැහැ. නමුත් ඔයගොල්ලෝ බොරළු සහිත ජලය රැඳෙන පසක් තියෙන කෙනෙක් නම් ඔයාලා එතකොට වතුර වැලි ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. මොකද වතුර රැඳුනොත් මෙයා කුණු වෙන්න බලන්න පුළුවන් ශාකයක් හින්දා. ඉතින් ඒ නිසා විශේෂයෙන් නිතරම වැස්ස වැටෙන ප්‍රදේශයක් නම් මේ වගේ තැනක ජීවත් වෙන කෙනෙක් නම් වැලි එකතු කරගන්න. අර දෙකට එකේ අනුපාතයට තමයි හැම විටම වැලි එකතු කරගන්න. ඒ කියන්නේ කොම්පෝස්ට් කෝප්ප දෙකකට වැලි කෝප්පයක් වගේ එකතු කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ ජීවත් වෙන ඔයාලට නම් ගොඩක් දේවල් තියෙනවා හොඳින් පස් මාධ්‍ය සකස් කරගන්න පුළුවන්. නමුත් පිටරට ජීවත් වෙන අපිට ඉතින් එහෙම ගොඩාක් පස් වර්ග භාවිතා කරන්න නැහැ. ඉතින් ගේ ඇතුලේ තියාගන්නවා නම් පිට රට කෙනෙක් එයාට පුළුවන් පර්ලයිට් කියලා තියෙනවා. ඉතින් ඒ පර්ලයිට්ස් ටිකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මෙතන එලිමහන තියාගන්න හින්දා මම ඒ කිසි දෙයක් භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම පස් ටික හොඳට අලුත් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නේ දියර පොහොර. ඔයාලට දියර පොහොර භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඔස්මොකොට් එකතු කරන්නත් පුළුවන්. දැන් මම අද ඔස්මොකොට් එකතු කරගන්නේ තව මාසයකට පස්සේ තමයි මම ඔස්මොකොට් එකක් එකතු කරගන්නේ. ඉතින් දැන් මම අද මේ විදිහට දියර පොහොර තමයි භාවිතා කරන්නේ. මේ පොහොර එක අපි සතියට එක දවසක් භාවිතා කරනවා. මේ වගේ මම මාස 4ක් පුරාවට මේ දියර පොහොර භාවිතා කරනවා. හැබැයි ඊට පස්සේ අපි ටික ටික යොදන කාලය අඩු කරන්න ඕනේ. කියන්නේ සතියට එක දවසක් අපි මුල් කාලය යදුවට පස්සේ මූලික සති 3 වගේ තමයි අපි මේ විදිහට යොදන්නේ. ඊට පස්සේ අපි මාසෙකට දවස් 2ක් වගේ වෙන්න තමයි අපි මේ විදිහට ෆර්ටිලයිසර් එකක් භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට මම හොඳට මේ දියර පොහොර
ගහට එකතු කරගත්තට පස්සේ මම ගහ තියෙන තැනින් මේ විදිහට තියාගන්නවා. මෙතනදී ඔයාලට මතක තියාගන්න ඔයාලා තියෙන තැන ගැන නිතරම සැලකිලිමත් වෙන්න විශේෂයෙන්. මොකද මෙයා හැවෙනට ප්‍රිය කරන ශාකයක් කියලා මට මගේ අත්දැකීමෙන් දැනුණු නිසා. දැන් මේ පෙන්වන ශාකය තමයි මම කිව්වේ අර හොඳින් හිරි එළිය වැටෙන තැනක තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ ඔයාලට පේනවා ඇති මල් එහෙම ගොඩාක් පිරීලත් නැහැ. ඉතින් මම මෙයාගේ අද පස් ටික අලුත් කරලා මෙයාට ෆර්ටිලයිසර් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඉදිරි වීඩියෝ වලදී මම අප්ඩේට් එකක් ගේන්නම් ඔයගලන්ට මගේ ජෙරනියම්ස් වල තත්ත්වය කොහොමද කියලා. මල්ලක පාට වර්ග ගොඩාක් තිබුණා. අර වින්ටර් කාලේ මේ ගස් ටික මම ඇතුළට ගත්තේ නැති නිසා මගේ පාට වර්ග ගොඩාක් මැරුණා. ඒ වගේම මල් වල හැඩයක් පවා වෙනස් වෙච්ච ජෙරනියම්ස් මල් ළඟ තිබුණා. ඒ සියල්ලම ඉතින් දැන් මැරිලා ඉවරයි. මේ ලාදම් පාටේ තියෙන ජෙරනියම් එකට තමයි මම ගොඩාක් මාස මම මේ පාටට තමයි හුඟක් කැමති. ඉතින් ඒ නිසා තමයි මම මෙයාව මිලදී ගත්තේ. ඉතින් මේ වගේම තව මල් ළඟ තියෙනවා ලස්සන පීච් කලර් එකක්. ඉතින් තව පාට වර්ග දෙකක් තියෙනවා. එයාලගේ තාම නම් මල් පිපිලා නැහැ. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී මම එයාලා ගැන ඔයගලන්ට ඒගොල්ලන්ගේ පින්තූර ඔයගලන්ට ඉදිරිපත් කරන්නම් වීඩියෝ එකකින්. මේ තියෙන්නේ පීච් කලර් එක. ඉතින් මේ වගේ පාට වර්ග ගොඩක් මල් ළඟ තිබුණා. ඉතින් මම ඡායාරූප ඉදිරිපත් කරන්නම් මල් ළඟ තිබිච්ච පාටවල් මොනවද මල් මොනවද කියලා. මේක නම් මම ඇත්තටම ට්‍රිප් එකක් ගිය දවසක ගත්ත ෆොටෝ එකක්. ඊටු මල් ඔක්කොම ටික මගේ ළඟ තිබිච්ච ඒවා. මේ වෙනස්ම මල් හැඩවල තියෙන ජෙරනියම්ස්. ඉතින් මෙයාලා ලස්සනට පැල වගේ යන්නේ. ඉතින් මේ සියල්ලම දැන් මැරිලා ඉවරයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් මම ඉදිරියේ මම ඉදිරිපත් කරන වීඩියෝස් වලදී මගේ පිපෙන්න තියෙන ජෙරනියම්ස් වල ෆොටෝස් මම අරගෙන එන්නම්. ඉතින් ආයෙත් දවසක අපි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.